සරණ පාල. මම දැන් කරන්නේ එළවලු වෙළඳාම. මේ එළවලු වෙළඳාම පටන් ගත්තේ 1990 ඉඳලා. ඊට පස්සේ ඉස්සරලා අපි මේක කරගෙන ආවේ තනියම. මා යයි පමණයි. ඒක දිනු කරගෙන ටිකක් දුර අවුරුද්දක් කමාරක් යනකොට අය අපි දෙන්නට තනියම කරන්න බැරුව මේකට කවුරු හරි ඕනෑ කියලා අපි සමරමල්ලි සම්බන්ධ කරගත්තා. එහෙම කරගෙන තමයි මේක ආවේ. ඊට පස්සේ තමයි මේ පරණ මාකට් එක කඩලා නැවත අලුතෙන් එකක් හැදුවා. දැන් අවුරුදු කමාරක් විතර දැන් මේ අලුත් මාකට් එකේ තමයි දැන් මේ වෙළඳාම් කරගෙන යන්නේ. අපි දඹුල්ලේ යනවා. දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ තියෙනවනේ. ඒ ආර්ථික මධ්‍යස්ථානයේ ගිහින් එළවලු ගන්නවා. අරගෙන මේකෙන ඇවිදින් ඒ එළවලු බාලා ඒවා හරියට ප්‍රමිතියට සකස් කරලා බක්කිය වලට දාලා අහුරලා වෙළඳාම් කරන්න පටන් ගන්නවා. උදේ 7:00 වෙනකොට අපි කඩේ අරිනවා. රෑ 7 වෙනකොට කඩේ වහනවා. මේක දැන් ඉතින් අවුරුදු 35ක්ම මේ කරගෙන දැන් පළපුරුද්දට තමයි දැන් කරන්නේ. ඔව්. එළි වෙනකොට බඩු ටික අහුරන්න ඕනේ. ආයෙත් හාස් වෙනකොට අතුලට දාන්න ඕනේ. අභියෝග කියන්නේ මේ කියනවා මේ මෙච්චර ගණන් අඩු වෙලා තිබු කාලේ කොහොමද දැන් ආය ගණන් වැඩි වුනේ කියලා. එතකොට ඉතින් අපි මිනිස්සුන්ගේ හිත හදන්න ඕනේ. වැස්සෙන් එළවලු නරක් වෙනවා, අවුවෙන් නරක් වෙනවා, කෘමි සත්තුන්ගෙන් නරක් වෙනවා. ඒ වෙනකොට එළවලු හිග වෙනවා. ඒ හිග වෙනකොට මිලටිය වැඩි වෙනවා කියලා අපි ඉතින් හිනාලා සතුටින් ඒගොල්ලන්ට එක කියනවා. කියපුවාම ඉතින් ඒ අභියෝගෙට අපි මුහුණ දෙනවා. ඉස්සෙල්ලාම අපි මේ කඩ පටන් ගන්නකොට අපිට මේ දවසට සාමාන්‍යයෙන් එළවලු කිලෝ 5-10ක්වත් විකුණා ගන්න බැරි අවස්ථාවක් ඇවිදින් තිබ්බා. එතකොට අපි ගෙනාවු එළවලු සාමාන්‍යයෙන් කිලෝ 25 වගේ ගෙන ඇවිදින් දැම්මට පස්සේ සාමාන්‍යයෙන් මේ කිලෝ 100කට වැඩි විසික් කළා තියෙනවා. හොඳම මුහුණ දුන්නු ප්‍රශ්නයක් ඔය. කොහොම හරි මාස 3-4ක් යනකොට අපි බිස්නස් එක මේ වෙළඳාම අල්ලගත්තා. කඩේට අමතරව ඉතින් මේ කුඹුරු කීපයක් තියෙනවා, අක්කර කීපයක්. ඒවා ඉතින් ටික ටික කරගන්නවා. මාස 3ක් විතර යනකම් ඉතින් ඔය සාමාන්‍ය බැල්මෙන් කට්ටියගේ උදව් උපකාර ඇතුව ඒක කරගෙන යනවා. වෙළඳාමට පළමු දේ තමයි ඉවසීම. එතකොට ආදරයෙන් කතා කිරීම. එතකොට එන යන මිනිස්සුන්ට නිතර අපි අමතක නොවන විදිහට කතා කරන්න ඕනේ. ඉතින් නැතුව මිල කියන්න ඕනේ. අයියෝ ඔබ මෙහෙමනේ. ඔබ ඒ තරම් ගානක් නෑ. මේ කියලා අපි ඉතින් මේ එන මනුස්සයාට ආදරෙන් කතා කරලා හිතාගලා ගන්න ඕනේ. මට ආදරේට කියන නම තමයි සරණප්පා කියන්නේ. එතකොට ඒ නම තමයි අතෙන් ඇවිදින් හොයන්නේ. සරණප්පා කොහෙද ඉන්නේ කියලා හොයලා තමයි කඩේට ඇතුල් වෙන්නේ. ඒ වගේ තත්ත්වයක් උදා කරගෙන ඉන්නවා.